මේ සිංහල අලුත් අවුරුද්දට අපි වෙනස් විදියේ ලස්සන දෙයක් තෑගි කරමුද? මේ ෂොප් එකෙන් ඔයාට දේශීයව නිෂ්පාදනය කරන වේවැල් වලින් කරපු භාණ්ඩ ඉතාම අඩු මිලට ගන්න පුළුවන්. වේවැල් සහ බටපැලලි ගැන මේ ෂොප් එකේ අපි අරගෙන එන 3 වෙනි වීඩියෝ එක තමයි මේ. මීට අවුරුදු 2කට කලින් තිබුණු මිල ගණන් දැන් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ආයෙමත් ගියා නදීෂා බටපැලලි සහ වේවැල් ෂොප් එකට. වේවැල් වලින් කරපු බාස්කට්, හැම්බර්ස්, කූඩ, මලු, ලෑම්ප් සෙට් වර්ග, පුටු, ස්ටූල් වගේ ගොඩක් දේවල් නදීෂා කේන් ෂොප් එකෙන් ගන්න පුළුවන්. ඔයාට ලී පුටු වියා ගන්න ඕන නම් මේ ෂොප් එකට කතා කරන්න. බටපැලලි ඕන නම් කතා කරන්න. ඕන හැඩයකට, සයිස් එකකට බටපැලලි මෙයාලා හදලා දෙනවා. රස කැවිලි දාලා තියන්න පන් වලින් කරපු කූඩ වර්ග මෙතනින් ගන්න පුළුවන්. එහෙනම් අපි ෂොප් එකට ගිහිල්ලාම බලමු දැන් මිල ගණන් කොහොමද කියලා. නදීෂා කේන් ෂොප් එකේ ලියපුටු වියනවා. රිපෙයාර් කරගන්න ඔයා ගාවත් වේවැල් පුටු, වියපු පුටු තියෙනවා නම් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. මේ රැක්කේ මේ රැක්කේ වෙන 4500. මේක 4500. ඔව් 44. දැන් තට්ටු 4. මේකේ දැන් තට්ටු දෙකට හදා ගන්න පුළුවන්ද? එහෙම හදපුවා තියෙනවද? ඔය එහෙම හදලා දෙන්න. එහෙමත් හදලා දෙනවනේ. අර තනි අරක තනි එක මේවා 1800යි. මේක 1800යි. ඔව් මේවා 1600යි. මේක- මේවා තට්ටු මේක මේ ෂූ රැක් එක වගේද? ඔව් පොත් රැක් ෂූ රැක් වගේ. දෙකටම ගතයි. මේ කීයද කිව්වේ? මේක 1600. 1600යි. මේ පොඩි කූඩ ඒ පොඩි කුඩු ඒක 500යි. මේක 500යි. ඔව් ඒකේ ලොකු ඒවා තියෙනවද? මේක මේවා 650යි. 650යි. ඒක හැන්ඩල් එක නැති එක 600යි. හැන්ඩල් එක නැති එක 600යි. ඒවත් ඒ වගේනේ. අර ලොකු කූඩේ මේක නම් මේක හැන්ඩල් එක නැති වෙන්නේ 900යි. ඔය හැන්ඩල් එකත් එක 1000යි. මේක 10යි. මේක මේ හැන්ඩල් එක නැතුව 900යි. 900යි. ඒක කීය? මේ රැක්කේ 2800යි. 2800යි. සරිය තව මේක තියා තව තට්ටු 4 තියෙනවා අර ඕවල්. ඔව්. තට්ටු 4 ඒක ගාන වැඩි වෙනවනේ. ඔව් ඒක වැඩි. මේ කියන්නේ 6500 ලොකු මේක ආච්චි එක තියෙන. ආච් එක තියෙන එක 6000 6500. 6500යි. ඒක තට්ටු 4. මේවා මේවාම කියන්නකෝ මේවා ඒක ඔය ලෑම්ප් වලට ගන්න බෝලයක්. ඔව් ඒක කොහොමද? බෝලය ඕනනම් 2000යි 2500 ඒ වගේ යන්නේ. 2000යි 2500. 600 ඉඳලා ඊළඟට තියෙනවා. පොඩි මේක 600යි. මේක ඔය කියන්නේ ඔය 1500යි 1800යි 1500යි. ඒ ඉඳලා 4500යි. ඒක වෙනස් වෙන්නේ වට ප්‍රමාණය වට ලොකු එකන්නේ. මේක පොඩි එක ඒක 1600යි. 1600යි. ඉන්දියාපුවට්ටි තියෙනවා ඒවා 50 ඉඳලා තියෙනවා. මේක කොහොමද? මේක 2800යි. මේක දෙකක්ද මේ? මේක කොහොමද? හා හා මේක මේකත් මේ උස ලොකු ප්‍රමාණයක් වෙනස් වෙනවා. උසාවක් කියන්නේ මේක 2300යි. අර එක 2800යි. මේ දින ඔයගොල්ලෝ හදන බටපැලලිනේ. මට පැලේ ඕන පාටක් කල කාට් එක ඕන පාටක් ගන්න පුළුවන්. කලර් ගාඩ් එක ඕන එකක් දාන්න පුළුවන්. ඕන උසක් ඕන දිගක් නේ. ඕන දිග අපි උපරිමයෙන් 10ට කරනවා නේද? ඊට අමතරව දැන් අර 10ට කියන්නේ? අඩි 10ක් දිගට තමයි උපරිම හදන්නේ. උපරිම අඩි 10ක් දිගට. ඔව් ඊට අමතරව දැන් ඒක සමහර අය දැන් මේ අපි දැන් ඕඩර් එකක් කරනවා ඒගොල්ලන්ට අඩි 18 16 දින තුන අපි ඒක මැදින් දෙකට බද්ධ කරනවා ජොයින් කරනවා. අර 10ට දැන් ඒක පැවැත්ම හොඳයි කරා බලයි මේක.
කාලයක් තියාගන්න පුළුවන්. කූඩ මේ ලොකුවේ 3000 මේක කීයද 3000යි. මේක 3000ට ආ. ඒක ලොන්ඩ්‍රි බාස්කට් මේ 2500යි. පොඩි එක 2500යි ඔව් ඒ මීඩියම් සයිස් එක. හ්ම් මේක පොඩි එක. දැන් මේ පියන නැති එකද මේ ඔව්. ඒවා කොහොමද ඒවා 900යි. ඒවා 900යි මේ පොඩි එක මේක 1800යි. ආ ඒකෙත් පොඩි මේකනේ කීයද ඒක මේක 1800යි. ඒක 1800යි මේව ඒක නම් 2000යි 2500යි. ඒක ගණන් වලට යනවා. 2000 ඉඳලා තියෙන්නේ ඒක 1800යි. මේක 1800යි කුල්ල කොහමද මුල්ල ඕන 450යි. මේක 450යි 450යි ඒකට ඔය පොඩි එක තියෙනවා 400යි. මේ පුටු දැන් මේ ඔක්කොම තනිකර වේවැල්නේ බලපුවව ඔක්කොම ඒවා. මේවා මේ පුඩු 3000 ඉඳලා ඉහළ තියෙනවා. 3000 ඉඳලා නේ දැන් මේක මේ පොඩි අයට ඉඳ ගන්න වගේ තියෙන්නේ ඔව් පොඩි එක මේක අපිට වාඩි වෙනවා මේක එතන හයිය. ඒ වැල්ලේ තනි කරු ආ හා හා ලොකු එක කියනොත් වාඩි වෙනවා. වාඩි වෙන්න පුළුවන් නේ පැවැත්මක් තියෙනවා. දැන් මේක 3000යි අරවා අර 3500 ඔය 3000 ඉහළ තමයි ඔක්කොම තියෙන්නේ. ආ මේව 3500 නේ දැන් මෙතන ආයි තියෙනවා ලැම්ප් සෙට් එකක් නේ මේක කොහොමද ඔය ලැබ් එකේ ඩිසයින් එකේ වෙනස් වෙනවා. ආ ඔය ඔක්කොම 2000ට ඉහළ යනවා. 2000 ඉඳලා දැන් මේක කීයද ඕක 2500යි. මේක 2500යි මේක ටික වෙනස් නේ ඔව් ඒක කිතුල්ලය. මේක කිතුල් ඔය 1800යි. මේක තනිකර කිතුල් නේ 1800යි මේක ආ ඒවත් 1200යි. 1200යි ඒවත් මේ ලෑම්ප් සෙට් නේ ඔය ලැබ් එක. මේ කූඩ සෙට් එක මේක 1200යි 1800යි. මේක මේක තියෙන 850 ඉඳලා ලොකු මේක තියෙන 2300 වෙනවා. 850 ඉඳලා 2300 වෙනකම් පොඩි මේක 850යි නේ මේක 850යි ලොකු මේක 2300 වෙන්නේ 18යි 18. සයිස් එක සයිස් එක. අඟල් අඟල් 18යි. 18යි 18 ආ කමාරේ 2300. මේක මේවා 2000 ඉඳලා ඉහළට තියෙනවා. ඒක එකපාර ගලුවා පස්සේ මුන් දාන අම්මෝ දැන් මේක මේවා තියෙන්නේ 2500 ඉඳලා තියෙනවා 2000 ඉඳලා තියෙනවා 2000 ඉඳලා තියෙනවා. පොඩි එක දැන් මේ ඔව් මේ සයිස් එක 3500යි ඔව්. මේක 3500යි මේ පුටු කොහමද එතකොට ඔය සිල්පුට 5500යි. දැන් මේවනේ අපිට ඉඳ ගන්න පුළුවන් ඒවා නේ තනිකර ආඩිල වань. 3500යි ඔව් ඔය පුටු. එකක් නේ මේ සෙට් එක මේ සෙට් එක නම් ඔය පුටු සෙට් එක නම් 33ක්. මේක නම් ලස්සනයි දැන් මේ පුටු 4යි ස්ටූල් එකයි. ස්ටූල් එකයි මේක වුණා වීදුරු දෙන නැත්නම් මේ වලින් වීව් එක දෙන්න පුළුවන්. ආ වුණා වීදුරු දාන්න පුළුවන් නැත්තම් මේ වලින් වියලා දාන්න පුළුවන් මේ වලින් වීව් නැති ඇතුලේ. ආ හා මේක ඔක්කොම සෙට් එක 33000යි මේක මේ ඔච්චර අපිට 16ක් වෙනවා. 16ක් එක්ක. මේකේ කුෂන් එකත් එක්ක ඔන්චිල්ලා පුටුව 16000යි 16ක්. ආ හා හා මේ ලොකු මේකනේ 21500යි ඒවා දෙකක් තුනක් ගන්න තමයි ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්න පුළුවන්. දෙකක් තුනක් ගන්නවා ඩිස්කවුන්ට් දාන්න පුළුවන් මේක මේක ඔය පොඩි බබාලා කියන්නේ. ආ හා හා තනිකර වේවැල් ඔව් ඒක. පොඩි බබාලා තියන්න නේ මේක කොහොමද ප්‍රයිස් එක මේක 16500 16500යි දැන් මේක මීටර ලොකුවට හදාගත්තොත් ගාණ වැඩි හදාගන්න පුළුවන්ද ඕනේ
පොඩි කරලා හදන්න පුළුවන් නැත්නම් ඕන ලොක් කරලා හදන්න පුළුවන්. රෝද නැතුවත් හදත හැකිද? ඈ? රෝද නැතුව? එහෙම පුළුවන් නේ. මොකයි ඕඩර් එක? මේකත් මේ ඕඩර් එකක්. මේක මල් බයිසිකලයක්. මල් බයිසිකලේ. මල් බයිසිකලේ කූඩයක් වෙනම තියෙනවා නේ. මල් බයිසිකලේ. දැන් මේකේ මේ කූඩෙත් එක්කමද එන්නේ? කීයද මේක? ඒකෙත් අවශ්‍ය ප්‍රමාණය ඕන විදිහට හදලා දෙන්න පුළුවන්. මීටර් ලොකුවට හරි පොඩියට හරි හදාගන්න පුළුවන් නේ. මේක කීයද ගාන? මේක 13500ක් වෙනවා. 13500. ඒක ලස්සනයි. දැන් මේක මේ අර එලී තිබ්බ එකට වඩා වෙනස් එකක් නේ. මේක තනිකර වේවැල් වලින්ම මේ වලින් වියපු එක. තනිකර වේවැලින් වියපු එක. හා හා. මේක මේ සෙට් එක පුටු 4යි. පුටු හතරේ ස්ටූල් එකයි. මේක තමයි වියපු එක නේ. මේක හොඳ හයියි. ඊට වාඩි ඉන්න පුළුවන්. හා හා. දැන් මේ සෙට් එක කීයද ඔයගොල්ලන්ගේ? මේක 35. 35. හා හා හා. අවුරුද්දකට ඩිස්කවුන්ට් තියෙනවා. ඔව්. වීඩියෝ එක මේ වීඩියෝ එක බලලා આવොත් ඔයගොල්ලෝ ඩිස්කවුන්ට් එකක් දෙන්න. ඒවත් නේ. මේක කීයද? මේ ලැම්ප් සෙට් එක? 2200. ඔයගේ ඔක්කොම 1800 උඩ තියෙනවා. හා හා හා. මේක කීයද කියේ? 4800යි. මේක බරයි නේ හොඳ. තනිකරම වේවැල්. මේක? ඒක 2200. මේකත් 2200යි. මේ අර අපි කලින් බලපු එකේ ලොකු එක. මේක මොන වෙන්ද හතර දිනක? ඒ කිතුල්. කිතුල් නේ. මේක මේ කීයද එතකොට ලොකු එක? ලොකු එක 3500යි. ඒක ටිෂු බොක්ස් එක. වාහන වල තියාගන්න පුළුවන් එකක් නේ. ඔව්. ඒකත් තනිකර වේවල්ද? පං. මේ කීයද? 2200යි. ලොක් කරන්න පුළුවන්. 2200යි. මේකත් මේ හැම්පර් බොක්ස් එකක්මනේ. මේක කීයද? 1900යි. තොක ගන්නකොට අඩුයි. ආ. සාමාන්‍යයෙන් කොච්චරක් විතර අඩු වෙනවද? දැන් ඕවා අපි අපි දුන්නේ කීයද මහේ අපි 2300 අපි දුන්නේ 1950 වගේ. 200කින් වගේ අඩුවක් තියෙනවා හෝල්සේල් ගනිද්දි නේ. මේක ඊට පොඩි එක. මේක කීයද? 1200. මේක 1200යි. දැන් මේකේ මීටරට ගැඹුරු ඒවා තියෙනවද? හදන්න පුළුවන් ඕන එකක්. ආ ඕන ගන්න හදන්න පුළුවන්. මේකේ බෝඩ් එකකුත් දාලානේ. මේක කීයද? මේක කීයද? 2100. මේක 2100. අඩු කරලා දෙන්න පුළුවන් ගොඩක් ගන්න. 10ක රෙඩි කරනකොට 10ට වඩා ගන්න ඕනේ. 2100යි මේක. ඒක අවශ්‍ය ඕන ප්‍රමාණයට හදලා දෙන්න පුළුවන්. මේක පං වලින්. ඉතින් පං වලින් යන්නේ ඇතුළේ කෝටේ දාලා දෙන්න. මේක කීයද? පං වලින් කරපේ? 900. මේක 1900. 1900යි. අරක මොකද්ද? මේක ඊට ලොකු එකක් නේ. ඔක 2300 ලොකු එක. මේ ලොකු එක 2300යි. එතකොට මේක වෙනස් එකක්ද? නෑ ඒකත් නේ අර දැන් ඉස්සෙල් දුන්නේ එතකොට මේක මොකද? ඒක පං එකද? පං එක. අර අපි කලින් බලපු එකේ මේ පං එකනේ. පං එක ගැඹුරු ඒක ඔය. ඈ? ඔය මේ අරගේ ගැඹුරු නැහැ නේ මේක ගැඹුරු. මේ ගැඹුරයි. මේ කීයද? ඒක 2300. 2300. ඔය අවශ්‍ය ප්‍රමාණයට ඕන දේ හදා දෙන්න පුළුවන්. හා හා. සුපදන්න. මේක
ඒකත් ඒ වගේ ඒකත් ඒ වගේ එක බොක්ස් එකේ ගැඹුර එකක් නේ. ඒක කොහොමද? ඔක 1800. 1800. ඒකේ උස එක ඒක උසීක දෙදස් 500. ඒක 2500. 2500. ඒකේ පියනක් එනවද? පියන් තියෙන එක තියෙනවා. මේකේ පියනත් එක්ක තරණේරු දාලා තියෙන්නේ නේ. සර්ලි ගාන මහත් ඕනේ ඉර අවශ්‍ය වුණාට හදලා දෙනවා. හා හා. දැන් අරවටත් ඕනම් පියන් දාගන්න පුළුවන් නේ. ආ. දැන් කොක්ස් එක කරගෙන ඕක නිකන් යන්නේ මොකද කියන එක. මේක කීයද කිව්වේ? දෙදස් 500. 2500. මේක පං එකක් නේ. මේක ඒක 1700. 1700යි. මේකෙම ටිකක් ලොකු එක. මේක ඒක 2100. 2100යි. 1200යි. අර 1200 මේක 1300යි. මේක 1000. මේක 1000යි. මේ 850යි. හරි කියුට් කුරුබුටි. මේක 750යි. ඔකමල්ලි දාන්න ඕනේ වේවැල් කියලා. මේ ගොඩක් තැන්වල බටපතුරුත් තියෙනවා නේ. ඔව් ඒගොල්ලෝ සමහර අය ඔය ආ. මනේ රටකතුරු වල ඒකයි. දැන් මේ ඕගලන් ගාව තියෙන මේ ඔක්කොම වේවැල්. තනි වේවැල්. ඔක්කොම වේවැල්. ඔව්. දෙන්නම තියෙනවා. මේ ෆුඩ් බාස්කට් තියෙන හැදුව නැති. ඒක කොහමද? ඔය 800යි 850යි. මේක 800යි. මේවා 600යි. මේව 600යි. මේක 750යි. මේක 750යි. මේක 850යි. මේක කීයද? 850. 850යි. මේව එහෙම? මේක 800යි. මේක? ඔය 450යිද ඉහළට තියෙනවා. මේ 450 ඉඳලා ඉහළට තියෙනවා. ඔව්. 350. දැන් මේක ලොකු එකක් නේ. ඔව් ඒවා 550යි. ඒව 550යි. මේව ඒවා 650යි. 650යි. මේවා 650යි. මේකත් 650යි. මේක 700යි. මේක 700යි. කීයද? මේක 1600යි. 1600යි. මේක ලෑම්ප් සෙට් යන්නේ. මලු බෑග්. මේ පැදුරු කීයද ආගාව? පැදුරු 1200යි. 1200යි. පැදුරු 1200 ඉඳලා ඉහළට තියෙනවා 2500 ගණන් තියෙනවා. 2500. 2500 ගල්ලා පැදුරු නම් ආයෙ නෑ තාම. හා. මේ දැන් මේ අවුරුද්දට දැන් මේ ගොඩක් අය ගන්නවනේ මේවා. දැන් මේ 550 ඉඳලා තියෙන ඉහළට. දැන් මේක කීයකද මේ? ඔක 550. මේ 550යි. 550යි මේක 650යි. ඒ ලොකු එක 650යි. ඔව්. ඊටත් ලොකු එකක් තියෙනවද? මේක ලොකු තියෙනවා. මේක 750යි මේ වගේ. මේක 750යි. ඔව්. ලොකු එක. හා. මේක වෙනස්ද? ඔව් ඒවත් 750ක් වෙනවා වෙන්නේ. 750යි. අර තියෙන මේ පියන නැති. පියන නැති එක නේ. මේක කීයද? 650. 650යි. මේකත් 650යි. මේකට ඇතුළ බලතයි. ඔය කැවිලි ඉන්නවා. කැලි දාන. මේක ඒක නිකන් දීර්ඝ ලොකු එක. මේක 750යි. මේක 850යි. මේක කොහොමද කීයද මේව තියෙන බෑග්?
මලු බෑග් තියෙනවා 850 ඉඳලා. 850 ඉඳලා තියෙනවානේ. 850 ඉඳලා 1200යි 1600යි මේ ගානට යනවා. දැන් මේක වගේ එහෙම කීයද? ඒක ඔක 1500ක් තියෙනවා. මේක 1500. ඔව් ඒක ඔතන ඉන්නේ. අර වගේ අර මේක පං නේද? ඔව් පා. අරක 850යි. මේක 850යි. ඒ තොප්පි තියෙන 550යි. මේවා කීයද? ඒක 650. මේක 650යි. 550 ඉඳලා තියෙනවා. මේවා කීයද දැන්? ඒවා ලොකු එක 600යි. ලොකු එක 600යි. මේක ඒවා 450යි. 450යි. පොඩි ඒවා ඒවා 120යි. 120යි. මේ බොක්ස් කොහමද? ඒවත් ඔය 250යි 350යි. 250යි 350යි නේ. ටේබල් මැට් වර්ගය කොහමද? 180යි. මේක ඇතුළ ලොකු ඒවා? ඒක 550යි. 550යි. ආගේ කළු පාට එකකුත් තියෙනවද? අලු පාඩේකුත් තියෙනවා. ෂා. ඒකත් ඒ ගණන්නේ? ඔව් ඒක ඕකේ ওই සෙට් එකම යන්නේ. ඔය එකක් වෙනවා මේක. මේ සෙට් එකම. මේ එකක් 400යි මේක එක. මේ එකක් 400යි. ඊට කොහමද මේවා? මේවා පන් මේ මොනවද මේ වේවැල්ද? වේවැල්. වේවැල්. කීයද මේ? ඕක 1500යි. 1500යි. මේක ඊට එක ඕකත් මේ වගේ ගණන් තමයි යන්නේ. 1200 1500. මේක ඉරටුනේ. ලෑම්ප් සෙට් ටිකනේ. දැන් මේවා සාමාන්‍යයෙන් කී ඉඳන් තියනවා කිව්වේ? 1600 ඉඳලා ඉහළට තියෙනවා. 1600 ඉඳලා ඉහළට. ඒක ගාන 1600 ඉඳලා ඕන ගානට සයිස් ප්‍රමාණය ඕන ඩිසයින්. දැන් කවුරු හරි ගෙදර කෙනෙක් ඒගොල්ලන්ට අවශ්‍ය වි ඩිසයින් එකක් අරන් ආවොත් ඕගොල්ලන්ට කියලා හදාගන්න පුළුවන්ද? ඈ? මේකයි ඕන එකක් ඕන ඩිසයින් එක දුන්නොත් හදලා දෙන්න පුළුවන් නේ. දැන් කවුරු හරි ඉන්ටීරියර් ඩිසයින් එකකට දැන් ගේ හදලා ඉවරලා සමහරට බඩු ගන්න එනකොට ඒගොල්ලන්ගේ එහෙම තමයි දෙන්නේ නේ. ඉන්දියාප තට්ටු එක ලොකු එකද? නෑ ඕක හිල ලැබෙරි තට්ටු. මේක ලැවරියා තට්ටු. මේව කොහොමද ගණන් එතකොට? ඕක 100යි. මේ එකක් 100යි. ඔව් ලොකු එක. මලු 550යි දා මේ 550යි. මේ කොහොමද? ඕක 2500. මේක 2500යි. මේක ලොකු එක 4500යි නේ. අනිත් ඒවා කොහොමද? ඕක ඔක්කොම වර්ගටි ගන්න දෙන්නේ. අවශ්‍ය වුණාම හදන්න දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් මේන් එකක් 3500 4000 වගේ තමයි යන්නේ. 3500 4000. ලොකු වෙන විදිහට ඕනේ. මේක ඇවිල්ලා මේ පන්ද? පන්. තනිකර පන්නේ. පන්නේ. ඔය කාපට් වලට ගන්නවා පිටිසැසි වලට. ඊමට ගන්න. ඔයාගේ ව්‍යාපාර ස්ථානයට ගෙදරට බටපැලලි අවශ්‍ය නම් ඔයාට මේ නදීෂා බටපැලලි ෂොප් එකෙන් ඕන විදිහට බටපැලලි හදාගන්න පුළුවන්. තවත් මේ වගේ ෂොප් එකක වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. මේක 300යි. මේවා ප්ලාස්ටික් 180යි.